ඇත්තටම දැන් අපිට අපි කරපු අනිත් ඩ්‍රාමත් එක බලනකොට වෙනස්ම ටිකක් මැජිකල් තීම් එකක් එක්ක යන ඩ්‍රාමා එකක්. අපි මුලින්ම මේකට හරියන කැරක්ටර්ස් ටික තෝරගන්න තමයි අපිට සිද්ධ වෙලා තිබුණේ. ඊට පස්සේ අපි මුලින්ම වොයිස් ටෙස්ට් එකක් ප්ලෑන් කරා. ඊට පස්සේ මේකේ ගොඩක් ඉන්නේ පොඩි ටීනේජ් වයසේ කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ව ගෙන්නලා ඒ වොයිස් එකට හරියන්න අපි වොයිස් ටෙස්ට් එකක් මුලින්ම දාගත්තා. ඊට පස්සේ මැච් වෙනම වොයිසස් ටික තෝරලා අරගෙන තමයි අපි මේකේ ඩබින් කරන්න පටන් ගත්තේ. මේන් කැරක්ටර්ස් 3ක් යනවා. ඒ 3 දෙනාට අමතරව තව 4 දෙනෙක් වගේ තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකට කුඩා දරුවන් අපි ලෑස්ති කරගෙන තියෙනවා. දැන් ඩබින් යනවා. ඒ වගේ එතකොට ළමයි අපි 4-5ක් වගේ දැනට අපි දාගෙන තියෙනවා. මගේ යාළුවන්ට අම්මව හම්බෙලා ඔෆිෂියල් අප්‍රූවල් එක ගන්න වෙනවා. ඇත්තට මං හිතුවේ මගේ තාත්තා විතරයි එහෙම එයාගෙත් කියලා. එහෙම තමයි. එහෙම කරන්නේ මං ඉපදුනේ හાર્ට් එකේ ලෙඩක් එක්ක. ඒ නිසා හැමදාම ගැන පරිස්සම් වෙනවා. ඔව් අපි ඒකට කියන්නේ පෝල ටෙස්ට් එක කියලා. මට පුළුවන් ඒක කරන්න. නියමයි. මරු මං යට කියන්න. see you. හේ ඔයාට මතකද එදා කඩේට ආපු කස්ටමර් මිසිස් ටැගර්? මතකයි. මට පුළුවන් දෑව හම්බෙලා සමාව ඉල්ලන්න. ඒකෙන් එයාගේ හිත හැදෙන්නද? ඔව් ඒක නම් හොඳයි. හොඳයි. මේ අහන්න. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඔයාගේ විකාර තියරිස් වලින් එකක් හරි ගිහිල්ලා. ඔයාට මතකද ඔයා කිව් දේවල් ඔරයිලිගේ ලිඳ ගැන? බොරු නේද? බොරු නේද? ඒක බොරුවක් නෙමෙයි. ඒ වැඩේ තමයි එයා දැන් කරන්නේ. එයා ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරනවා. එයා අම්මෙක් වෙයි දරුවෙක් වෙයි එකතු කරනවා. ඕකේ. ඕකේ එතකොට මං හිතාගෙන හිටපු දේවල් ඇත්ත කියලා දැන් හැමෝම විශ්වාස කරයි නේද? ඔව් ඉතින්. රූබි කරන දේෙන් අනික් අයටත් හොඳක් වෙන්නේ. මාත් හිතනවා එහෙම. ඉතින් මොකද උනේ? ඒක හරි ගියාද? ඔව්. මං හිතන්නේ හරි ගියා. ඒක තමයි good news එක. bad news එකකුත් තියෙනවා. නෑ. මං සෑම්ට හැමදේම කිව්වා. අපි යාළුවෝ නම් ඒක දැනගන්න ඕනේ. මං ඒක දැනගෙන හිටියා. මං හිතුවා හරි. ඒ වගේම අහන දේවල් ඉතින් තියෙනවා. සතියක්වත් යනකම් කනක් ඇහෙලා ඉන්නේ නැති වෙයි. ඒත් මං කරපු දේ හින්දා අපිට දැන් යාළුවෝ වෙන්න බෑනේ. නෑ අපිට පුළුවන්. මගේ අම්මත් මිසස් ටැගට්ගේ හොඳ යාළුවෙක්. මං කිව්වා එයාට ඔයා මොනවද කළේ කියලා. එයාත් ආසාවෙන් ඉන්නේ ඔයාව හම්බ වෙන්න. එහෙනම් මං එන්නම්. මං ඒක කරයි කියලා හිතුවේ නෑ නේද? හොඳයි මං ඒක කළා. දැන් මං ඒ වෙච්ච දේ ගැන සතුටින් ඉන්නේ. මොකද්ද? පෙන්නන්න බලන්න. රූබි වයෝලා ඔරයිලි ලිඳේ බාරකාරිය. රුබියන්දවේල් විකාශය වෙන්නේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා ඉඳලා සවස 5:25ට මෙලොරි ටවර්ස් ගිය වෙලාවට. ඒ ඉතින් මෙලොරි ටවර්ස් ඉවර හින්දා දුකින් හිටපු කට්ටියට ඉවර වෙන හින්දා දුකින් හිටපු කට්ටියට ඔන්න සුදුම සුබ ආරංචියක් තමයි අපි අරගෙන ඉන්නේ. මම හිතන්නේ මේක සෑහෙන වෙනස් දෙයක් වෙයි. අපි අර පුංචි කාලේ ඉඳන් බලපු හඬ කවපු වැඩසටහන් බලපු ඒවයේ අත්දැකීම තියෙන කට්ටියට අපි උත්සාහ කරන්නේ ඒ අත්දැකීමම නැවතත් ඒ හඬ කැවීම අත්දැකීමම නැවතත් ලබා දෙන්න. මෙලොරි ටවර්ස් වල හඬ කවපු කෙනෙක්වම තමයි අපි මෙහි ප්‍රධාන චරිත හැටියට ගත්තේ. අපි සාරා, ඒ වගේම සුහර්ෂි ඉන්නවා අපේ ලිටල් ස්ටාර් කෙනෙක්. ඊට අමතරව අපේ ත්‍රිලංක ඉන්නවා. ඊට පස්සේ අනුෂ්ක ඉන්නවා. ඊට අමතරව අපේ කුෂාන් ඉන්නවා. මේ කට්ටිය තමයි අපේ ප්‍රධාන චරිත හැටියට ඉන්නේ. තවත් චරිත ගොඩක් ඉන්නවා අපේ මේ වැඩේ. ඊට අමතරව මතක් කරන්න ඕනේ අපේ මලිත්, දුෂන්ත, අපේ ශෙහාන්, ක්‍රිස්මරි සහ අපේ භාග්‍යා. ඒ කට්ටිය මේ වැඩේ පිටිපස්සේ සෑහෙන සහයෝගයක් දෙනවා. ඉතින් මම හිතන්නේ මේක හඬ කැවීමට ආස කරන, හඬ කැවීම වලට ආදරය කරන දරුවන්ටත් හොඳ අත්දැකීමක් වෙයි. බලාපොරොත්තු අමතක නිහඬ කුඩා නගරයක මේක හින්දිලානේ. හෙලෝ සියල්ල වෙනස් කරන මායාකාරී රහසක් සොයාගත් එක් ගැහැණු ළමයෙක්. ලෝකය පුරා සිත් ඇත බැඳගත් රූබි and the well. අද හොඳ දවසක්.
අපි කෙනෙක්ට උදව් කළා, යාළුවෝ හම්බුණා. ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ඔක්තෝබර් 27 සඳුදා සිට සෑම සතියේ දිනකම සවස 5:25ට දැනෙන්